අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රය එක කොටසේ B කොටසේ 15 B ප්‍රශ්නය. අපි දැන් බලමු මේ ආදේශයේ භාවිතයෙන් මේක වපෙන්නන්නේ කොහොමද කියලා. මම මෙයාව x විශයෙන් අවකලනය කරොත් හරි අපි දැන් මෙතනදී මේක සීමා මිතික අනුකලනයක් නිසා සීමාවලටත් මේ ආදේශය යොදාගමු. x සමාන බිඳුවේදී ලැබෙනවා u සමානයි මූල 3යි. ඒ වගේම x සමාන 1දී u සමානයි 3යි. දැන් අපි මේක අනුකලනයට ආදේශ කරමු. අනුකල 1ට x වර්ගයේ ධන 3 වර්ගමූලය dx සමානයි අනුකල dx වල මට යොදා ගන්න පුළුවන්. එහෙනම් මේ පද එකිනෙක කැපිලා යනවා. මේ කොටස අපිට u කියලා ලබා ගන්න පුළුවන්. මොකද u සඳහා ලබා දීලා තියෙන ආදේශය තමයි මේ තියෙන්නේ. හරි එහෙමනම් 1ට u කියන කෙනාගේ අනුකලය මට ලියන්න පුළුවන් ln u. මේකේ සීමාවක් දීලා තියෙනවා. ලඝු ශිත අඩු කිරීමක් බෙදීමක් විදිහට ලියන්න පුළුවන් එයාගේ ඇතුලේ. මූල 3 මට ලියන්න පුළුවන්. එයාගේ දර්ශකය වැඩි කිරීමක් විදිහට ln ගේ ඉස්සරහට අරගෙන ln 3 කියලා ලියන්න පුළුවන්. ඊළඟට අපිට j කියලා කෙනෙක් අනුකලයක් ලබා දීලා එයා ඇසුරින් කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් ප්‍රකාශය ලබා ගන්න තියෙනවා. අපි බලමු මේ j ට කොහොමද කොටස් වශයෙන් අනුකලනය යොදාගන්නේ කියලා. කොටස් වශයෙන් අනුකලනයට නම් ශිත දෙක ගුණිතයක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතනදී මම ගුණිතයක් විදිහට ලබා ගන්නේ මේ ශිතයත් මෙයාගේ ඉදිරිපසින් ඉන්න එක කියන නියතයක් තමයි මම යොදාගන්නේ ශිත දෙකක් විදිහට. එහෙනම් මම මෙතෙන්දී එක්කෙනෙක් අවකලනය වෙන ශිතයක් විදිහට අනිත් කෙනා අනුකලනය වෙන ශිතයක් විදිහට යොදා ගන්න පුළුවන්. මෙතනදී අවකලනය වෙන අනුකලනය වෙන ශිතයක් විදිහට x වර්ග ධන 3 වර්ගමූලය යොදා ගන්න බෑ. මොකද අපි දන්නේ එයාගේ අනුකලය එක සැරේම ගන්න. එහෙම දන්නවනම් මට මේ අනුකලය විසඳන්න පුළුවන්. එහෙනම් මම මෙයා අවකලනය වෙන ශිතයක් විදිහට යොදා ගන්න. u කියන ආදේශය දෙනවා. ඊළඟට මේ නියතයට මම අනුකලනය වෙන ශිතය විදිහට නම් කර ගන්නවා. හරි. එහෙමනම් දැන් මට ලියන්න පුළුවන් මෙයාව uv. ඒතර uv කියන්නේ x වර්ග ධන 3 වර්ගමූල. v කියලා කියන්නේ එහෙමනම් x. මොකද x ගේ අවකලය තමයි 1 කියලා අපි ගන්නෙ. මෙයාට සීමාව ආදේශ කරාම 0.1 ඍණ අනුකල v du. v කියලා කියන්නේ එහෙනම් x du. ඒ u අවකලනයෙන් ලැබෙනවා මට භාගය වතාවක් x වර්ග ධන 3 ඍණ භාගයේ අතුෂිතය අවකලනය කරාම එනවා 2ක් x dx. සීමාව ආදේශ කරොත් මෙතන එනවා 1 වර්ග ධන 3 කියන්නේ 1 ධන 3 4 4 වර්ගමූලය වැඩි කිරීම 1 කියන්නේ 2. බිඳුව ආදේශ කරොත් මෙතනදී බිඳුවේ ගුණ වෙන නිසා පදේ බිඳුවක් වෙනවා. එහෙනම් මෙතෙන් එනවා 2 ඍණ අනුකලය සුළු කරොත් x වර්ගය යට වර්ග ධන 3 වර්ගමූලය dx. හරි. මට එහෙමනම් මෙයා ප්‍රකාශ කරගන්න පුළුවන්. එහෙමනම් මම දැන් මෙතනදී මෙයාට වැඩිපුර යොදපතේ තමයි මේ 3. එහෙනම් එයා අයින් වෙන්න ඕනේ. එහෙනම් මට මේක ලබා ගන්න පුළුවන්. මේ කොටස x වර්ග ධන 3 වර්ගමූල dx මට ලබා ගන්න පුළුවන් මේ ඉන්නේ j. මේ j සමීකරණයේ වම් පැත්තට අරගෙන ගියොත් දැන් මට ඊට ප්‍රතිඵල භාවිතා කරලා j සමානයි මේ ප්‍රතිඵලයේ බව අපෝහණය කරන්න පුළුවන්. එහෙනම් මේ කොටස මම දැන් සුළු කරලා ඉදින්නේ.
මට ඒ කොටස ලබා ගන්න පුළුවන් භාගයක් Ln 3 විදියට. J සමානයි 1 ධන 3 බෙදීම 4යි Ln